හෙලෝ ඔයාලා හැමෝටම අදත් ඔයාලව ආදරෙන් සහ සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද වීඩියෝ එක හිසකේ සම්බන්ධ ගැටලු තියෙන අයට. සතියකට සැරයක් මගේ හිසකේස් වලට මම ආලේප කරන hair mask එක තමයි මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් මේ මාස්ක් එකට මොනවද අවශ්‍ය, ඒ වගේම කොහොමද ඇප්ලයි කරන්න කියලා බලන්න වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මුලින්ම මේ වගේ බෝල් එකකට බිත්තරයක් කඩලා දාගන්න. මගේ කොණ්ඩෙට එක බිත්තරයක් මදි නිසා මම බිත්තර දෙකක් අරගත්තා. ඊට පස්සේ ඒකට යෝගට් මේසැඳි දෙකක් එකතු කරගන්න. ඔයාට යෝගට් වෙනුවට මීකිරි වුණත් එකතු කරගන්න පුළුවන්. මගේ ස්කැල්ප් එක ඔයිලි නිසා මම ගන්න යෝගට්. යෝගට් වලිනුත් පොඩි ප්‍රමාණයයි මම එකතු කරගන්නේ. ඔයාගේ ස්කැල්ප් එක ඩ්‍රයි වෙලා කොණ්ඩේ ඩ්‍රයි වෙලා නම් ඔයාට ගොඩක්ම හොඳ මීකිරි මේසැඳි 4ක් විතර එකතු කරගන්න. යෝගට් වලිනුත් මේසැඳි 4ක් විතර එකතු කරගන්න ඔයාගේ හිස කෙස් ගොඩක් ඩ්‍රයි ගතියට තියෙනවා නම්. ඊට පස්සේ මේ ටික හොඳට මිශ්‍ර කරගන්න. මෙන්න මේ වගේ පේස්ට් එකක් එනකන් හොඳට මිශ්‍ර කරගන්න. පිරිසිදු කරගත්ත ගෑරුප්පුවක් අරගෙන මෙන්න මේ වගේ වෙනකම් මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මේකට ඔයිල් එකතු කරගන්න. මම මගේම hair oil එක තමයි මේකට එකතු කරගන්නේ. ඔයා වෙනදට ආලේප කරන ඔයාගේ hair oil එක වෙනදට ආලේප කරන ප්‍රමාණයටම මේකට එකතු කරගන්න. නැත්නම් පිරිසිදු පොල් තෙල් ටිකක් එකතු කරගන්න. ඔයා මේකට පොල් තෙල් එකතු කරගත්තොත් E විටමින් කරලකුත් එකතු කරගන්න. මගේ හර්බල් ඔයිල් එකේ විටමින් E, ඔලිව් ඔයිල්, එඬරු තෙල් වගේ දේවල් තියෙන නිසා මං ඒ දේවල් වෙන වෙනම එකතු කරගන්නේ නැහැ. ඔයා පොල් තෙල් එකතු කරගන්නවා නම් විටමින් E කරලක් සහ එඬරු තෙල්, ඔලිව් ඔයිල් තේ හැන්දක ප්‍රමාණ වලින් එකතු කරගන්න. මේ දේවල් ඔක්කොම හොයාගන්න අපහසුයි නම් පිරිසිදු පොල් තෙල් ටිකක් විතරක් එකතු කරගන්න. බිත්තරවල තියෙන පිළිගඳ අඩු වෙන්න මම දෙහි බිංදු 2-3කුත් එකතු කරගන්නවා. දෙහි ගොඩක් එකතු කරගන්න එපා. ඒක ස්කැල්ප් එකට සැර වැඩි. දැන් මේක සම්පූර්ණයෙන්ම හිස් කබලේ හිස කෙස් වල හොඳට ආලේප කරන්න. මෙන්න මේ වගේ ලොකු පනාවක් අරගෙන මුලින්ම කෙස් වල තියෙන ගැට ටික කඩාගෙන හොඳට පීර ගන්න. ස්කැල්ප් එක හොඳට තෙත් වෙනකම්ම මේ මාස්ක් එක හොඳට ස්කැල්ප් එකට ඇප්ලයි කරන්න. හිස කෙස් වලත් මේ විදිහට හොඳට ඇප්ලයි කරගන්න. ඉක්මනට කොණ්ඩේ වවා ගන්න වගේම හිස කෙස් වැඩෙන එක නවත්ත ගන්න මේක ගොඩක් හොඳ මාස්ක් එකක්. හිස කෙස් වලටයි හිස් කබලටයි සම්පූර්ණයෙන්ම මාස්ක් එක ඇප්ලයි කරාට පස්සේ මෙන්න මේ වගේ ෂවර් කැප් එකක් අරගෙන සම්පූර්ණයෙන්ම කවර් වෙන විදිහට ඒක ඔලුවට දාගන්න. විනාඩි 20කට පස්සේ ෂැම්පු කරලා හොඳට සෝදලා ඉවත් කරගන්න. ඔයාගේ හිස කෙස් ඩ්‍රයි වෙලා නම් අනවශ්‍ය විදිහට හිස කෙස් ගැලවිලා යනවා නම් හිස කෙස් වල ගොඩක් තුනී ස්වභාවයක් තියෙනවා නම් නිතරම හිස කෙස් කැඩෙනවා නම් කෙස්කස් ශක්තිමත් නැත්තම් අග පැලිලා නම් අනිවාර්යයෙන්ම මේ hair mask එක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද මේ කිව්ව සියලුම ගැටලු වලට හොඳ විසඳුමක් තමයි මේ hair mask. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ ගැටලු වලින් පීඩා විඳින කෙනෙක් නම් ඔයා දුකින් ඉන්න කෙනෙක් නම් සතියකට එකපාරක් හරි මේ hair mask එක try කරන්න. මේකෙන් හොඳ shine එකක් වගේම හිස කෙස් වලට හොඳ healthy look එකක් ලැබෙනවා. හිස කෙස් ශක්තිමත් කරගන්න, shine එකක් ගන්න, හිස කෙස් අනවශ්‍ය විදිහට යන්නේක නතර කරගන්න,
හිස කෙස්වල තියෙන ඩ්‍රයි ගතිය නැති කරගන්න මේ හෙයා මාස්ක් එක අපිට ගොඩක් උදව් වෙනවා. ඒ නිසා සතියකට එකපාරක් පුළුවන් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ හෙයා මාස්ක් එක ඔයාගේ හිස කෙස්වලත් ආලේප කරන්න. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් සතුටින් පරිස්සමින් ඉන්න. Heartbeats fast, colors and promises.